ගනීමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරී වන ශාරා සෙව්වන්ති අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව සැඟවුණු රහස් රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතින බව ආරක්ෂක අංශ සඳහන් කළා. ආයුධයට ආයුධයෙන් උණ්ඩයට උණ්ඩයෙන් ලේට ලෙයින් පලිගන්නා බිහිසුණු පාතාලයේ අඳුරතම සිදුවීම. පාතාලේ ඒදී කෙහෙල්පත්තර පත්මේ ඇතුළු කණ්ඩායමට සහායවීම සම්බන්ධයෙන් නීතිඥ තමාරා අබේරත්න නම් වූ නීතිඥවරියක් පොලිස් අත්අඩංගුවට පත් වුණා. එය මේ දිනවල බොහෝ දෙනා දැඩි ලෙස කතා බහ කරන කාරණයක්. ආරක්ෂක අංශ බලාපොරොත්තු වෙන දින 90ක රැඳවුම් යෝග ලබාගෙන එම නීතිඥවරිය දිගින් දිගටම ප්‍රශ්න කිරීමට මෙම නීතිඥවරිය දුබායි රාජ්‍ය වෙත නිතර ගොස් ඇති අතර එහිදී කෙහෙල්පත්තර පත්මේ සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බව තහවුරු වී තිබෙනවා. තම නිල බලය පාවිච්චි කරමින් අධිකරණ භූමියට ඝාතකයන්ට ඇතුල්වීමට අවශ්‍ය හැඳුනුම්පත් ඒ වගේම ටයිපටි වාහන බලපත්‍ර එසේම ගිනියවිය රැගෙන යාමට අවශ්‍ය පොත්පත් ආදිය ලබා දී ඇත්තේ මේ නීතිඥවරිය විසින් බවයි සඳහන් වන්නේ. එබැවින් ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වශයෙන් මෙම නීතිඥවරිය හඳුන්වා දිය හැකි බවයි ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම ආරක්ෂක අංශ නීතිඥවරු නළු නිලියන් දේශපාලඥයින් ඇතුළු සියලු දෙනා මේ වන විට පාතාලයට නතු වී ඇති බව පැහැදිලිව පෙනෙන්නට දින කරුණක්. එසේම මේ වන විට දස්සා ප්‍රගෞරවනීය පරීක්ෂණ කටයුතු සිදු කිරීමේ පවතින බව අපට පෙනෙනවා. ශාරා සෙව්වන්ති පිළිබඳව පමණක් ගනේමුල්ල සංජීව ඝාතනයේ මහා පොළකරු කෙහෙල්පත්තර පත්මේ ඇතුළු වැකෝ සමන් තැඹිලිලා හිටු ආදී ඔහුගේ ගෝලවාලයන් සමගින් ඔහුගේ සියලු මාධ්‍ය ජාලයේ මෙන් අපරාධ ලෝකයේ කරුණ මේ වන විට එකින් එක දිගහැරමින් පවතින බවයි සඳහන් වන්නේ. එසේම මෙම පාතාල නායකයින් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ දේශපාලඥයින් වෙනුවෙන් නළුනියන් පිළිබඳවද මෙම රජය දැඩි ලෙස පරීක්ෂණ කරනු ලබන බව පෙනී යන කාරණයක්. අරුණුවන්ව ඉදිරියේදී තවත් බොහෝ අය අත්අඩංගුවට පත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ. එසේම මේ වන විට විදේශ රටවල අත්අඩංගුවේ පසුවන ලංකාවේ පාතාල නායකයින් මේ රටට යලින් රැගෙන ඒමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කරමින් පවතින බවයි සඳහන් වන්නේ. එම විදේශ රටවල් සමග මේ වන විට සාකච්ඡා කටයුතු දිගින් දිගටම මෙරට ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබනවා. එසේම කෙහෙල්පත්තර පත්මේ ඇතුළු මෙම කණ්ඩායම විසින් ගනේමුල්ල සංජීව ඝාතනය කළවරින් හරන් කටා ඝාතනය කිරීමටද උත්සාහ කොට තිබෙන බව ආරක්ෂක අංශය හෙළිදරව් කරගෙන තිබෙනවා. මාධ්‍ය ශාස්ත්‍රයේ අයෙකු ලෙසින් කැමරාවක සවි කරන ලද කුඩා ප්‍රමාණයේ පිස්තෝලයක් භාවිතා කරමින් අධිකරණ භූමිය ආශ්‍රිත හරන් කටා ඝාතනය කිරීමට මෙම කණ්ඩායම සැලසුම් සකස් කර තිබූ බව අමතක කළ යුතු නැහැ. ඉතින් මෙම නීතිඥ තමාරා අබේරත්න ඇතුළු පිරිස ඉදිරි කාලයේදී තවත් හෙළිදරව් කිරීම් රාශියක් සිදු කරනු ඇති බවට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් දින 90ක රැඳවුම් නියෝගයක් ලබාගෙන එම පරීක්ෂණ කටයුතු සිදු කිරීමට මෙරට ආරක්ෂක අංශ දරනා වූ උත්සාහය අප අගය කළ යුතුයි.